ගර්භණී දියවැඩියාව ඔයාගේ බබාට බලපාන්නේ කොහොමද? බබාව ලෙඩ කරනවද? මම මුලින්ම ඔයාලෙන් රික්වෙස්ට් එකක් කරන්න කැමතියි. මගේ ප්‍රොෆයිල් එකේ රීච් වැඩි කරලා දෙන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරලා දෙන්න. ඉතින් ඔයාලා දන්නවද ගර්භණී අවධියේ දියවැඩියාව කියන්නේ අම්මට රුධිරයේ වැඩි සීනි මට්ටමක් තියෙනකොට ඒ වැඩි සීනි ටික වදාම හරහා තමාගේ බබාට යන බව. මෙහෙම ගියාපුවාම බබාගේ සිරුර විසින් ඉන්සියුලින් නිෂ්පාදනය වැඩි කරලා ඒ සීනි මේදය විදිහට තැම්පත් කරනවා බබාගේ සිරුරේ. ඉතින් මේ නිසා මොකද්ද වෙන්න පුළුවන්? ඊට පස්සේ මොකද වෙන්නේ? බබා උපදිනකොට ඇති වෙන්න පුළුවන් සංකූලතා කීපයක් තියෙනවා. බබා පමණට වඩා විශාල වෙන්න පුළුවන්. ඒ කියන්නේ බර වශයෙන් ගත්තොත් එහෙම කිලෝග්‍රෑම් 4ට වඩා වැඩි බබෙක් උපදින්න පුළුවන්. ඒ වගේම තමයි සීනි මට්ටම ගොඩක් පහළ ගිය බබෙක් වෙන්න පුළුවන්. ශ්වසන අපහසුතා ඇතිව උපදින්න පුළුවන්. ඒ වගේම තමයි ලදරු සෙංගමාලය කියන්නේ හැම ඇස්වල කහ ගතියක් ඇති වෙන රෝගය. ඊට අමතරව ලදරු මරණ වලට අවදානමකුත් තියෙනවා. ඒ විතරක්ද? ඔයාගේ බබාට දිගු කාලීන ගැටලු සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ හැකියාවකුත් තියෙනවා. ඒ කියන්නේ ළමා කාලයේ ස්ථූලතාවය දියවැඩියාව වගේ එහෙම ඇති වෙන්න හැකියාවක් තියෙනවා. එහෙනම් ඔයා අනිවාර්යයෙන්ම ගර්භණී මවක් හෝ ගර්භණී භාවයට පත් වෙන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් හොඳට මතක තියාගන්න සීනි මට්ටම රුධිර සීනි මට්ටම පාලනය කරගන්න ගර්භණී කාලය තුලත්.